එතකොට අපි yield එක ගැන කතා කරා, start එක ගැන කතා කරා, sleep එක ගැනත් අපි කතා කරා. හරිද? ඊට පස්සේ අපිට දැන් running state එකේ තියෙන thread එක waiting එකට දාන්න නම් අපි මොකද්ද පාවිච්චි කරන්නේ? wait method එක. wait method එක. එතකොට waiting එකේ ඉන්න එක්කෙනෙක්ව ready state එකට දානවා නම් මම මොන methods පාවිච්චි කරන්න ඕනේ? notify එකයි notify all කියන method එකයි. notify all කියන method එකයි. right. එතකොට අපි දැන් යන් code එකට. right. wait එකෙන් මොකද්ද කරන්නේ? wait එකෙන් කරන්නේ once thread executes wait method it releases the lock and state change from runnable to waiting state. මොකක්ද ඒ කියන්නේ? මොකක්ද මේ releases the lock කියලා කියන්නේ? ඔයාලට මතකද? අපි කතා කරා synchronized එක ගැන කතා කරද්දී අපි එක්කෙනෙක්ව විතරක් අපි lock කරනවා කියලා කිව්වා. මතකද? ඈ එතකොට දැන් දැන් මේ වැඩේ යම් කිසි වැඩක් කර කර ඉන්න එක්කෙනෙක්ට අපි wait method එකට දැම්මට පස්සේ මොකද්ද කරන්නේ? එයාව lock කරගන්නවා අපි. එයාව lock කරගන්නවා. එතකොට lock කරගත්තට පස්සේ sorry wait method එක නෙමෙයි අපි දැම්මේ මේ synchronized එක synchronized tab එක මේ මොකද්ද synchronized keyword එක දැම්මේ. දාලා ඉවරලා අපි අර පිළිවෙලකට lock කරගන්න වැඩේ කරානේ. එතකොට අපි ඒ වෙලේ හැදුවෙත් lock එකක් තමයි. හැබැයි දැන් මෙතන දැන් මොකද කරන්න යන්නේ? අපි එහෙම lock කරගත්ත එක්කෙනාව දැන් runnable state එකේ ඉන්න එක්කෙනාව දැන් දුවමින් පවතින එක්කෙනාව අපි මොකද්ද කරන්නේ? අපි ආව waiting state එකට දානවා. කොහොමද waiting state එකට දාන්නේ? wait method එක පාවිච්චි කරලා. හරිද? wait method එක පාවිච්චි කරලා. right. ඊට පස්සේ wait method එක දැම්මට පස්සේ හිතන්නකො තව thread එකක් ලෑස්තිලා ඉන්නවා කියන ready state එකක ඉන්නවා කියලා. අන්න එතකොට එයාට පුළුවන් lock එක activate කරගන්න. එයාට lock එක කියන්නේ එයාට දැන් runnable state එකට එන්න පුළුවන්. හරිද? right. එතකොට notify එකයි notify all එක නෙවෙයි කරන්න අපි කලින් කතා කරා waiting method එකේ waiting state එකේ ඉන්නවනම් කෙනෙක් මේ waiting state එකේ ඉන්න එක්කෙනා මොකක් කරන්න පුළුවන් කියලාද? එයාව ready state එකට දාන්න පුළුවන් කියලා. හරිද? එතකොට notify එකෙන් notify all එක නෙවෙයි කරන්නේ අන්න ඒ වැඩේ. එතකොට right. එතකොට දැන් මම කිව්වා notify එකෙන් කරන්නේ එක වෙලාවකට එක thread එකයි. හැබැයි notify all එකෙන් කරන්නේ wait එකේ ඉන්න. හරිද? wait එකේ ඉන්න හැම එක්කෙනාම එයා wake up නැගිට්ටෝල ඉවරලා එයා දානවා කොහෙටද? ready එකට දානවා. ready state එකට දානවා. හරි. අපි යන්න. දැන් thread wait එකයි notify එක කරන්න යන්නේ දැන් අපි හොඳේ. අපි අලුත් එකක් හදමු දැන්. අලුත් files ටිකක් අපි හදමු ලස්සන. අපි හදමු thread 1 කියලා එකක් හදමු thread 1. thread 1. මම thread 1 කියලා මම threads දෙකක් විතර හදනවා. threads දෙකක් විතර හදලා මම තව class එකක් හදනවා main method එක දාන්න විතරක්. හරිද? හරි. එතන මම main method එකට දෙනවා නමක් මෙන්න මෙහෙම. thread notify test කියලා දෙන්නම්කෝ මම. thread notify test. හරිද? මේ තියෙන වගේ main method එක. හරිද? මම main method එකේ object එකක් දැන් මෙතනට පොඩ්ඩක් ගන්න මට පොඩි වැඩ වගේක් කරගන්න. හරිද? බලමු මොනවද මම මේ කර පොඩි වැඩ වගේ කියන්නේ. හරිද? ඊට පස්සේ මම මෙයාට අදාළව මම තව method එකකුත් හදා ගන්නවා. method එකක් කියන්නේ construct එකකුත් හදා ගන්නවා. හරිද? thread 1 කියලා construct එකක් හදාගෙන එයාට මම pass කරන මේ object එකයි එයාට නමකුයි මම pass කරනවා. හරිද? object එකකුයි එයාට නමකුයි මම pass කරනවා. හරිද?
නමුකුයි පාස් කරා. රයිට්. එතකොට ඔබ්ජෙක්ට් එකයි නමයි දෙන්නම ගන්නවා මගේ සුපර් ක්ලාස් එක. හරි සුපර් ක්ලාස් එක කියන්නේ කොහෙද? ඔය තියෙන සුපර් ක්ලාස් එක. එක්ස්ටෙන්ස් thread. දැන් ඔන්න මම thread ක්ලාස් එකේ ඉන්හෙරිටන්ස් එකක් ගත්තා. දැන් මගේ thread 1 කියලා කියන්නේ මොකද්ද? thread ක්ලාස් එකේ සබ් ක්ලාස් එකක් නැත්නම් child ක්ලාස් එකක්. හරිද? එතකොට මම මෙතනින් ඔබ්ජෙක්ට් එකයි name එකයි එයාගේ through මම access කරගන්නවා. name එකයි එයාගේ through මම access කරගන්නවා. ඊට පස්සේ ආයි මම මේ ඔබ්ජෙක්ට් එකට මෙයා මම දාගන්න. බලන්න මම මොකද කරන්න කියලා. හොඳ? ටිකක් ඔළුව පටල ගන්න එපා. ඇයි මේ එතන දැන් ඔබ්ජෙක්ට් දෙකක් මෙතන තියෙන්නේ කියලා අහන්න එපා. චුට්ටක් බලන් ඉන්න මොකද්ද වෙන්නේ කියලා. රයිට්. ඊට පස්සේ මම මෙයාටත් දානවා මොකද්ද? අපි හැමෝටම දාන්නේ public void run එක. void run එක මම දානවා. void run එක දාලා ඉවරලා මට මුලින්ම මම කරන්නේ දැන් මෙයා පටන් ගත්තා මෙන්න මේ අහවල් thread එක පටන් ගත්තා මේ අහවල් thread එක දැන් නැවතෙනවා. හරිද? ඊට පස්සේ මම එයාට යම්කිසි ටාස්ක් එකක් දෙනවා කරා. හරිද? ටාස්ක් එක විදියට මම දෙන්නේ 10 පාරක් ලූප් වෙන්න. හරිද? ටාස්ක් එක තමයි 10 පාරක් ලූප් වෙන්න දෙන්නේ. ඊට කලින් මම දානවා මෙයා දැන් පටන් ගත්තා. දැන් මෙයාගේ වේට් එක දැන් පටන් ගත්තා කියලා දානවා. හරිද? දැන් මෙයා දැන් නවතින වගේ මෙයාගේ වේට් එක පටන් ගත්තා කියලා මම දැන් මෙසේජ් එකක් දාලා ටාස්ක් එක කරනවා. බලමු කොහොමද කරන්න කියලා. හරිද? රයිට්. started thread එකේ නම දාගමු. මම කියලා දුන්නා කලින් thread එකේ නම කොහොමද දාගන්නේ කියලා. හරිද? කොහොමද නම දාගන්නේ? thread dot මොකද්ද? current thread dot මොකද්ද? get name. එච්චරයි. ඊට පස්සේ මම දාගන්නවා දැන් එයා නැවතිලා ඉන්නේ කියලා. right. හරිද? ඊට පස්සේ දැන් මම මොකද කරන්නේ? දැන් මම දානවා මගේ ඔබ්ජෙක්ට් එක weight එකට. weight එකට දාන්න කලින් මම මුලින් මගේ run එක complete කරන් ඉන්නම්කෝ. ඊට පස්සේ for loop එක දානවා. හරිද? right. ඔන්න මම දැන් for loop එකක් හදාගත්තා. for loop එක ඇතුළේ මම මෙයාම පොඩ්ඩක් දාගන්න චුට්ටක් වෙනස් කරගන්නම් මම. right. හරි. එන්න මෙයා තමයි මට පෙන්වන්නේ හරි මෙයා මෙහෙම වැඩ කරනවා මේක තමයි මගේ ටාස්ක් එක. හරිද? එතකොට මට මෙයා ඩිස්ප්ලේ කරන්න ඕනේ ඔබ්ජෙක්ට් එක weight එකට ගියාට පස්සේ. ඒ කියන්නේ මගේ thread එක weight එකට waiting කියන state එකට ගියාට පස්සේ මට මේක පෙන්වන්න ඕනේ. waiting state එකට දාන්න මම මොකද්ද කරන්න ඕනේ? object wait. කට්ටියට දැන් ප්‍රශ්නයක් ඇති කොහෙන්ද මේ ඔබ්ජෙක්ට් එක එන්නේ? ඔබ්ජෙක්ට් එක එන්නේ මගේ මෙන්න මේ ක්ලාස් එකේ. හරිද? මෙන්න මේ ක්ලාස් එකෙන් තමයි මම ඔබ්ජෙක්ට් එක ගන්නෙ. හරිද? ඔබ්ජෙක්ට් එක ගන්න. මම හිතන්නේ මට වෙන පැත්තේ ක්ලාස් එකකින් එනවා. ඕක පොඩ්ඩක් බලමු. මම හිතන්නේ වෙන ක්ලාස් එකකින් එයිද බලමු. නෑ හරි එන්නේ නෑ.
right. එතකොට මම මෙතන ඔබ්ජෙක්ට් එකක් දැන් weight එකට දාගෙන තියෙනවා. හරිද? මෙයාගේ array එකක් එනවා. මොකද්ද මේ array එක? try catch එකක් දාන්න කියලා එනවා. හරිද? try catch එකකුත් දාන්න. right. ඔන්න මම try catch එකකුත් දැන්. දැන් මට මෙයාගේ පිළිවෙල ගැන මට ගැටලුවක් හදිස්සියවත් ආවොත් මම මොකද්ද කරන්න ඕනේ? ඕකටත් කියලා මම මෙයාගේ පිළිවෙල ගැන පොඩ්ඩක් ගැටලුවක් තියෙන හින්දා මෙයාම හරි ගමන් විදියට එක්කෙනෙක්ට එක අවස්ථාවක විතරක් මගේ මොකද්ද thread එක අවස්ථාවක විතරක් මේ running state එක thread එකක් විතරක් තියන්න ඕන හින්දා මම දාගන්නවා මොකද්ද යම්කිසි බ්ලොක් එකක් දාගන්නවා ඒ බ්ලොක් එකට මම කියනවා synchronize බ්ලොක් එකක් කියලා හරිද synchronize බ්ලොක් එකක් කියලා හරිද synchronize බ්ලොක් එක ඇතුළට යවන්නෙත් මම ඔබ්ජෙක්ට් එකම තමයි අර ඔබ්ජෙක්ට් එකම තමයි right හරිද දැන් මම synchronize tab එක මේ synchronize බ්ලොක් එකකුත් දැම්මා දැන් මට පිළිවෙල ගැන ගැටලුවක් නැහැ හරිද මේකම චුට්ටක් කොපි කරලා මම යනවා දෙවෙනි thread එකට. තව thread එකක් මම හදනවා. මම කියන්නේ thread දෙකක් හදනවා කියලා මම. එන්න මම තව thread එකකුත් කියලා හදාගන්නවා. ඊට මම දානවා thread 2 කියලා. thread 2 කියලා. හරිද? එයාගේ රන් එක ගොඩක් දිග නැහැ. හරිද? එයාගේ රන් එක ගොඩක් දිග නැහැ. මම එයා පොඩ්ඩක් කොට කරනවා. කොට කළා මම මේ පොඩි පොඩි වැඩ ටිකක් කරනවා. මම try එක අයින් කරන්න. හරිද? මේ කැලලත් මම අයින් කරන්න. for loop එකත් මම අයින් කරන්න. හරිද? දැන් මම දැන් කලින් එක්කෙනාව ඔබ්ජෙක්ට් weight එකට දැම්ම waiting එකට දැම්මනේ. මම එයා waiting එකට දැම්මා. හරිද? හරි මම මෙයාව notify එකට දානවා. notify එකට දැම්මට පස්සේ මම මොකද්ද කරන්නේ? මොකද්ද මම ඇත්තට මේ කරන්නේ? එක්කෙනෙක්ව wait එකට දාලා ඉවරලා මෙයා ඉවරුණාට පස්සේ මෙයා රන් වෙලා ඉවරුණාට පස්සේ මෙයා notify එක දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? අර කලින් මම දාලා තිබ්බ waiting එකේ ඉන්න එක්කෙනා ඉන්නේ. waiting එකේ දාලා ඉන්න එක්කෙනා ඉන්නේ. එයාව activate කරනවා මම. එයාව මම එයාව දැන් wake up මොකද්ද waiting එකේ ඉන්න එක මම කියන හරියට දැන් යන්න ready state එකට යන්න දැන් ඔය දුවන්න ලෑස්ති කියලා. right. ඊට පස්සේ දැන් මං යනවා මගේ මේන් ක්ලාස් එක හදාගන්න මේන් මෙතඩ් එක තියෙන ක්ලාස් එක හදාගන්න. හරිද? මම දැන් කලින් කිව්වා මම thread notify method thread notify test කියලා ක්ලාස් එක තමයි හදාගන්නේ කියලා. right. ඔන්න මං එයාගේ මගේ අර කලින් හදාගන්න threads දෙක ගැන මම කතා කරන්නේ. හරිද? මුලින් මං එයාටම කියලා එයාගේ thread එකක් හදන්න, ඔබ්ජෙක්ට් එකක් හදන්න. ඒ ඔබ්ජෙක්ට් එක තමයි මම අතන පාවිච්චි කරන්නේ. කලින් අනිත් threads එකේ ඇතුලේ පාවිච්චි කරන්න. ඔන්න එක්කෙනෙක් හදාගත්තා. ඊට පස්සේ දැන් මම මෙයාටමයි කියලා threads දෙකක් හදනවා. ඒ threads දෙක හදන්නේ පළවෙනි thread එක thread 1 කියන ක්ලාස් එකෙන් හදනවා. T1 කියලා. thread 1 කියලා. ඊට පස්සේ මම thread 2 එකෙන් හදනවා තව thread එකක්. right. මෙයා තාම thread එකක් නෙමෙයි. මෙයා තාම සාමාන්‍ය ක්ලාස් එකක්. මෙයාව thread එකක සබ් ක්ලාස් එකක් කරන්න මම එක්කෝ runnable කියන ඉන්ටර්ෆේස් එක පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් මම threads කියන සුපර් ක්ලාස් එක පාවිච්චි කරන්න ඕනේ.
හරි. රයිට්. තාම මේක කම්ප්ලීට් නෑ. මේ දෙන මම ආයෙ කම්ප්ලීට් කරන්න ඕන. රයිට්. රයිට්. දැන් මම මේ දෙනට යම්කිසි මොකක්ද කියන්නේ? මේ දෙනට මම පාස් කරන්න ඕනේ ඔබ්ජෙක්ට් එකේ මගේ ත්‍රෙඩ් පළවෙනි ත්‍රෙඩ් එකේ ඔබ්ජෙක්ට් එකක් පාස් කරන්නත් ඕනේ ඊපස්සේ නමක් පාස් කරන්නත් ඕනේ. පාස් කරමු ඔබ්ජෙක්ට් එකක් මොකක් කියලාද? ත්‍රෙඩ් notify test කියන ඔබ්ජෙක්ට් එක පාස් කරමු. ත්‍රෙඩ් notify test කියන ඔබ්ජෙක්ට් එකක් පාස් කරලා ඊට අපි නමක් දෙමු. new thread run කියලා දෙමු. new thread right. new thread 2 කියලා මෙයාට දෙමු. හරිද? හරි. ඔච්චර තමයි කතන්දර. මෙතන පොඩි වැඩක් තියෙනවා නේ. මොනවද මේ රෙස්ට් එකේ ඉන්නේ යාළුවා. හරි. අපිට පොඩි එරර් එකක් එනවා. අපි ඒක එරර් එක ඉල්ලීට විසි කළා දාමු. right. මම දැන් පටන් ගන්නවා මගේ ටෙස්ට් එක. right. බලමු මොනවද මේ එරර්ස් එක කියලා. new thread notify test. මොකක්ද වෙන ගැටලුව? හ්ම්. මෙයා මේ වෙන ක්ලාස් එකකින් මෙයාව අරගෙන තියෙනවා. මම වෙන ක්ලාස් එක හදලා තිබ්බ එක්කෙනෙක්ව මෙයා මෙතනට ගන්නවා. මොකද කරන්නේ ඒක? අපි ට්‍රේඩින්ග්ම ගමු. right. දැන් ගැටලුව හරි. දැන් බලමු මේ දෙන්නව රන් කරලා මොකද්ද වෙන්නේ කියලා. මොකක්ද උනේ? පළවෙනි එක්කෙනා වේට් එකකට ගියා, දෙවෙනි එක්කෙනා වේට් එකට ගිහිල්ලා මොකද්ද කරේ? ඔයාලට මතකද මේ පළවෙනි එක්කෙනා දැන් හිර වෙලා ඉන්නේ. හරිද? දැන් එයා වේටිංగ్ ස්ටේට් එකේ ඉන්නේ. පොඩ zoom කරලා බලන්න. හරිද? මෙයා පළවෙනි එක්කෙනා වේටිංగ్ ස්ටේට් එකේ ඉන්නේ. ඊට පස්සේ දෙවෙනි එක්කෙනත් මොකද්ද උනේ? එයාගේ වේට් එක එයා පටන් අරගෙන එයා මොකද්ද කරේ? එයා දැන් වේට් කියලා මේක print කරලා ඉවරලා එයා කිව්වා හරි දැන් ඕගොල්ලන්ගේ chance එක ඕගොල්ලෝ යන්න. ඕගොල්ලෝ දැන් running state එකට යන්න ready state එකට යන්න කියලා. ready state එකට යන්න කිව්වට පස්සේ මොකද්ද උනේ? අපි දන්නවා මේක ready state එකට ගියාට පස්සේ මෙයා run එකට යනවා. run එකට ගියාට පස්සේ මෙයා මෙන්න මේක
print කරගන්නවා. මොකක්ද උනේ? එකේ ඉඳන් 10 9 වෙනකම් මම print කරගත්ත මෙතන. right. සරලව ගත්තොත් ඕක තමයි වෙන්නේ අපේ wait and notify එකේ. හරිද? ඊට පස්සේ මම පොඩ්ඩක් කියන්න notify all එකේ මොකද්ද වෙන්නේ කියලා. දැන් හිතන්නකෝ ඔය වගේ අපි දෙන්නෙක්ව මෙහෙම කරා කියලා. දැන් මම ඔය වගේ classes දෙකක් හදනවා. හරිද? thread 2 thread 1 කියලා. හරි හදලා ඉවර වෙලා මම තව class එකක් හදලා දානවා object notify all කියලා. එතකොට මොකද වෙන්නේ? මේ දෙන්නම ඒ කියන්නේ synchronize කරලා නම් දෙන්නම පිළිවෙලකට output එකක් දෙනවා මෙන්න මේ විදියට. හරිද? thread 2 එකේ එක්කෙනා එකේ බිඳුවෙන් ඉඳන් 9 වෙනකම් print වෙනවා. thread 1 එකේ එක්කෙනා බිඳුව 9 වෙනකම් එයා ලස්සනට print වෙනවා. හරිද? මම ඒක කරන්න යන්නේ නැහැ. මොකද මේක තවදුරටත් මේක මේ recording අද ගන්න ඕනේ නැති හින්දා. එතකොට මොකද සරල වෙන්නේ? ගාන ලස්සනට මේ දෙක complete ලා යනවා. එතකොට notify එකේ notify all එකේ වෙනස මොකද්ද? waiting එකේ හැම thread එකක්ම එයා ready state එකට දානවා. හැබැයි notify එකේ විතර notify normal notify එකේ තියෙන ඒවා තියෙන method එකක් නම් එයා එක thread එකක් තමයි ready state එකට දාන්නේ. ready state එකට එක thread එකක් දාන notify all එක අපේ waiting එකේ තියෙන හැම එක්කෙනාම waiting ඉන්න හැම thread එකක්ම එයා ready එකට දානවා. හරිද? ඕක තමයි වෙනස. ඊට පස්සේ thread priority ගැන කතා කරද්දී මේක නිකන් කරලා බලන්න. හරිද? මේක නිකන් කරලා බලන්න. මේක මෙහෙම type කරාට පස්සේ අපිට output tag කරන මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපිට පුළුවන් thread එකක priority එක වෙනස් කරන්න. හරිද? thread එකක priorities වෙනස් කරන්න පුළුවන්. කොහොමද thread එක priorities වෙනස් කරන්නේ? අපිට maximum priority එක දෙන්න ඕන නම් අපිට මෙන්න මෙහෙම අපි දැන් අර සාමාන්‍ය නම මාරු කරන්නේ. dot thread එකේ නම දාලා dot තියලා current thread නේ එහෙම නැත්නම් git name දාන්න. ඒ වගේම max priority, norm priority, min priority කියලා අපිට වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට හිතන්නකෝ අපිට දැන් අවශ්‍ය thread එකේ දැන් අපිට priority එක මොකක්ද කියලා දැනගන්න ඕනේ කියලා. එතකොට අපිට get priority කියන method එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා ඉවර දැන් මේ තුනම දාලා ඉවරලා මම print කරොත් එහෙම මට මෙන්න මේ වගේ output එකක් එනවා. එතකොට ඒකෙන් මොකද්ද කියන්නේ maximum priority කියන්නේ 10යි. norm priority කියන්නේ 5යි. minimum priority කියලා කියන්නේ 1යි. හරිද? කියන්නේ 1යි. right. ඕක තමයි සරලව ගත්තොත් කතන්දරේ. demon threads ගැන නම් මේ අහන්නේ නැති වෙයි. මොකද demon thread එකක් කියලා කියන්නේ background එකේ run වෙන දෙයක්. එතකොට එයා ගැන in-depth කතා කරන්නේ නැහැ. කොයි වෙලේවත් කොතනකවත් කතා කරලා නැහැ. past papers වල මම දැක්කෙත් නැහැ. demon thread එක මම දැක්කේ නැහැ. මම දැක්ක past papers මට දැක්කේ නැහැ. හැබැයි හැම past paper එකම කතා කරේ notify, join, wait එකයි, sleep එකයි. හරිද? අපේ past paper එක ගත්තොත් එහෙම අපේ කලින් past paper එක ගත්තත් එතන කතා කරලා තියෙන්නේ wait එකයි notify එකයි sleep එකයි පාවිච්චි කරලා ඔය වැඩේ කරන්න කියලා. හරිද? මේ වැඩේ කරන්න කියලා. right. එතකොට ඕක තමයි අපේ කතන්දරේ. ඕක තමයි අපේ කතන්දරේ. ඉතින් මේ ওই ටික තමයි අපිට ඇත්තටම කතා කරගන්න ඕනේ අපිට ෆයිනල් එක කරගන්න. හරිද? right. එතකොට demon thread එක ගැන පොඩ්ඩක් කතා කරන්න නම් ඒ ඇත්තටම background වල run වෙන thread එකක්. ඊට පස්සේ Java virtual machine එක යා exit කරන්නේ නැහැ. user ගේ thread එක. දැන් අපි දැන් හදන thread එකක් execute වෙද්දී එයා අපේ මේ virtual machine එකෙන් අයින් වෙන්නේ නැහැ. හරිද? thread එකක් කියලා කියන්නේ මේ demon thread එක කියලා කියන්නේ background thread එකක්. එතකොට එයා Java virtual machine එකෙන් අයින් වෙන්නේ නැහැ. අපි හදන thread එක user ගේ thread එකක්. හරිද? මේ non demon thread කියලා කියන්නේ user threads. හරිද? demon threads තමයි non user threads කියලා කියන්නේ user threads. so non demon threads කියලා කියන්නේ user threads.
එතකොට එයා එක්සිකියුට් වෙද්දී එයා දැන් රන් වෙවි තියෙනවා නම් එයා වැඩ කරද්දී මෙයා අපේ virtual machine එක exit කරන්නේ නැහැ. හැබැයි දැන් user thread එකක් නැතුව තියෙද්දී හිතන්නකො background page විතරක් තියෙනවා කියලා. අන්න ඒ වගේ වෙලාවට එයා Java virtual machine එක exit කරනවා. හරිද? exit කරනවා. හරිද? එතකොට එයා exit කරාට පස්සේ Java virtual machine එකෙන් එළියට ගිය ගමන් මෙයා daemon thread එක මැරෙනවා. හරිද? daemon thread එක goes to die. හරිද? ඒ ටිකෙන් ෂුට්ටක් මතක තියාගන්න. ඒකෙන් තීරි මං හිතන්නේ හයි කියලා. කෝකටත් මේක ඉම්ප්ලිමන්ට් කරලා බලන්න. කෝකටත් මේ කෝඩ් එක ගහලා ප්‍රැක්ටිස් කරලා බලන්න. හරිද? එතකොට දැන් අපේ ලැබ් ෂීට් එක ගත්තොත් එහෙම ලැබ් ෂීට් එකේ ලොකුවට දෙයක් කතා කරන්නේ නැහැ අපේ මේ thread එක ගැන. ඒක හින්දා මම ලොකුවට ඒක ගැන කතා කරේ නැහැ. හරිද? එතකොට මම ලැබ් ෂීට් එක පෙන්වන්න ඔයගලන්ට. අපේ ලැබ් ෂීට් එකෙත් daemon thread එකක් ගැන අත්‍තරම වගේ වගක් නැහැ. ඒකින්ද හැබැයි අපිට මෙතනදි කතා කරනවා මොකද්ද? weight එකයි notify එකයි ගැන. එතකොට මට ලොකු සාධාරණ සැකයක් තියෙනවා මේ weight එකයි notify එකයි හින්දා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපෙන් අහයි කියලා. හරිද? මේ වගේ ප්‍රශ්නයක් අහන්න ලොකු ඉඩකඩක් තියෙනවා. හරිද? මේ වගේ ප්‍රශ්නයක් අහන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මං තාම කරන ගමන් ඉන්නේ මට තාම මේ හරි output එකක් හොයාගත්තේ නෑ ඒකට. ඒක නෝ output එක හොයාගත්ත ගමන්ම මම ඒක දාන්නම් කොහොමද ඒක කරන්න කියලා. තාම මට හරියටම ඒකට මේකක් හම්බුන්නේ නැහැ. එතකොට මම කර හිටියේ කොහෙද ඒකේ? right. මෙතන තැනක කෝඩ් එක මගේ ඇති. කමක් නැහැ. එතකොට මේ daemon thread එක නිකන් type කරලා බලන්න මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඇත්තටම daemon thread එක කියලා add වෙන්නේ මෙන්න මේක විතරයි. මෙතනින් එහාට වෙන මුකුත් වෙනස් වෙන්නේ නැහැ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපේ සාමාන්‍යයෙන් අපි run කරන සාමාන්‍යයෙන් task එකක් run කරන මේ thread එකක් thread program එකක් වගේම තමයි. හරිද? වෙනසකට වෙන්නේ මෙන්න මේක. දැන් මෙයා දැම්ම ගමන්ම daemon thread එක run වෙනවා. daemon thread background එකේ run වෙනවා. හරිද? ඔච්චර තමයි වෙන්නේ. ඔච්චරම තමයි වෙන්නේ. right. all in all අපිට ඊට පස්සේ මේක මේ අන්තිමට කතා කරනවා මේ මොනවාද පාවිච්චි කරන කොමන්ලි පාවිච්චි කරන methods කියලා අපේ thread class එකේ. ඒකත් නිකන් go through කරලා බලන්න. හරිද? මේකෙදි අපි කතා කරා void run එක, start එක, ඊට පස්සේ sleep එක චුට්ටක් කතා කරා පොඩි තැනකදී. ඊට පස්සේ join එක කතා කරා, get priority කතා කරා, set priority කතා කරේ නෑ හැබැයි get priority කතා කරා. ඊට පස්සේ get name එක, set name එකක් කතා කරේ නැහැ. thread එක කතා කරා, id එක ගැන කතා කරන්න අපිට හම්බුනේ නැහැ. හරිද? ඊට පස්සේ yield එක කතා කරා. yield එකක් කතා කරාට මේ විදිහට read එක ගැන කතා කරේ නැහැ. ඊට පස්සේ ඔය වගේ චුට්ට අපි කතා කරා. right. ඕක තමයි threads ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් threads එච්චර ලොකු අමාරුවක් නෑ. ඇත්තටම මේක තමයි. අපිට මේක පාවිච්චි කරලා එක එක patterns හදාගන්න පුළුවන්. හරිද? එක එක අමුතු patterns හදාගන්න පුළුවන්. අපි past papers 3-4ක් කරමු දැන් threads වලින් ඉස්සරහට. මොකද අපි threads complete කරලා තියෙන ඉවරකින්ද. අපි හැබැයි ගොඩාක් හොඳයි අපි threads ඉවර කරන්න කලින් threads මෙහෙම අපි තියලා අපි ගොඩක් හොඳයි අපි frameworks වලට යන එක. මොකද generic frameworks නැතුව ඇත්තටම අපිට පොඩ අමාරුයි threads එක threads හාම්බම් කර. ඉතින් බලමු අපි එකපාර past paper එකට යනවාද threads frameworks generic කරලා යනවද කියලා පොඩ්ඩක් බලමු. මොකද තියෙන කාලෙත් එක්ක අපි පොඩ්ඩක් බලමු මොකද කරන්න කියලා. right. all in all ඔච්චර තමයි කතන්දරේ. හරි. අට්ටියටම thank you.